හෙලෝ ගයිස්, ඉතින් අද මම අරන් වෙලා තින්නේ එකොලෑන්ඩ්ස් කියන සර්වර් එකේ එක ලංකාවෙන් සර්වර් එකක්. ඉතින් මේ සර්වර් එකේ ගේම් ප්ලේ එකක්. ඉතින් මේක මට ඇත්තටම ඉන්වයිට් එකක් ආවා ප්ලේ කෙනෙක්ගෙන්. අපි මෙහෙම සර්වර් එකක් ප්ලේ කරනවා, මේකේ ප්ලේ කරමුද කියලා. ඉතින් මම හා කියලා පැය භාගයකට විතර පස්සේ මේ සර්වර් එකට ලොග් වෙලා ගේම් එක ප්ලේ කරනවා. ඉතින් මම පටන් ගත්තේ අද. ඉතින් හැමෝම ප්ලේ කරන විදිහටම මාත් මුලින්ම ගහක ලොග් එකක් කඩාගත්තා. මම මේ වෙනකොට විනාඩි 11යි ගානක් මේ සර්වර් එකේ සැරිසරලා තිනවා. බට් දැන් තමයි ස්ටාර්ට් කරේ ගේම් ප්ලේ එක. හරි. ඉතින් මේ විදිහටම වුඩ් ලොග් කපාගෙන ඒ වගේම අර මුල්ම ටික ක්‍රාෆ්ට් කරගන්න. ඉතින් ඔයාලා දන්නවා මුලින්ම ගත්තොත් පිකැක්ස් එක තමයි ඊටත් කලින් ක්‍රාෆ්ටින් ටේබල් එක තමයි අපි හදාගන්නේ. ආෆ්ටර් දැට් අපි පිකැක්ස් එක හදාගන්නවා ස්ටික් ඇන් ප්ලැන්ක්ස් එකතු කරලා. ඉතින් මෙන්න මේ විදිහට ගල් ටික කඩාගන්නවා. ඒත් එක්කම ස්ටෝන් ඒජ් වලට අප්ඩේට් වෙනවා. ඉතින් මේ තමයි එකොලෑන්ඩ් සර්වර් එක. ඉතින් මෙතනදී ලංකාවේ ප්ලේස්ලා ඉන්නවා 3 දෙනෙක්. මම කලින් ඉද්දී හිටියා ප්ලේස්ලා 4-5 දෙනෙක්. ඊට අමතරව මේ ගෲප් එකක් තියෙනවා. කාට හරි ගෲප් ලින්ක් එක ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම WhatsApp ගෲප් ලින්ක් එක දාන්නම්. මේ ගෲප් එකේ ඉන්න මෙම්බර්ස්ලා 150 150ක්. ඉතින් මේකේ ලිමිට් එක නම් 50යි. බට් 150ක් විතර ඉන්නවා. ඉතින් කවුරුත් දන්නා 150 එකපාර ප්ලේ කරන්නේ නැහැ. එකපාර ප්ලේ කරනවා නම් මේක හිඩන් සර්වර් එකක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් anyway මේ විදිහට ස්ටෝන් මේ මෙතන තියෙනවා. සෝඩ් එක කොහෙන්ද ආවේ? මේකේ බෑක්පැක් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න වෙනවා. මේකේ බෑක්පැක් එකක් දීලා දෙන අපිට. මේ ඉන්වෙන්ටරි එකම තියෙනවා. සෝඩ් එකක් හම්. ඔව් සතෙක් හම් මට සිරි. පටන් ගත්ත ගමන් සොම්බිනවා අපිට අනේ තියෙන්නේ. හරි. මොන්ස්ටර් හන්ටර් කියන ඇඩ්වාන්ස්මන්ට් එක කම්ප්ලීට් වුණා. හරි. ඉතින් මේ විදිහට තමයි මුල් ටික ක්‍රාෆ්ට් කරගෙන ගියේ. ඉතින් එන්න සොම්බි උවදුර වැඩි වුණා. සර්වර් එක අන්තිමට බැරි වුණා. කොහොමරි ඩෙඩ් වුණාම. after that මේකේ කමාන්ඩ් එකක් තියෙනවා back කියලා /back කියලා ගහපුවම අපි හිටපු තැනට ආය රීස්පෝන් වෙනවා. ඒ තිබ්බ බෙනිෆිට් එකකින්ද මම ආයෙත් මගේ රිසෝසස් ටික ගත්තා. ඉතින් මේ රිසෝස් ගත්තත් මේකේදී ඒ රිසෝසස් ඔක්කොම විසිරලා තිබ්බා. සාමාන්‍යයෙන් ගොඩක් අපි කලින් ප්ලේ කරලා තියෙන සර්වර්ස් වල චෙස්ට් එකකට ඉන්ක්ලූඩ් වෙලා ඔක්කොම එක තැනක තියෙනවා. බට් මේක එහෙම නැහැ. දසාතේ විසිරෙනවා ලූට් මැරුණාට පස්සේ. ඉතින් මේ වෙනකොට මගේ ඇඟේ ආමේ තියෙන මේ ඔක්කොම ටිකත් හරි. දැන් ආයෙත් මම ටෝච් ටිකක් හදා ගන්නවා. මේකෙදී මම ෂේඩ් එකක් යූස් කරලා දෙන ඉඳලා මේ ෂේඩ් එකට අදාළව මගේ අතේ තියෙන මේ ටෝච් එකෙන් වටේ ඔය කියන්නේ දැන් මම වර්ක් කරන හැමතැනම එළි වෙනවා. ඒ කියන්නේ මගේ ඒරියා එක විතරක් එළි වෙනවා ඒක වෙන්නේ. ඕකේ තියෙනවා සෙටින්ග්ස් වලින් හදන්න එක. ඔප්ටිෆයින් ෂේඩ් එක ෂේඩර්ස් දාගත්තාම ඒක තියෙනවා. ඉතින් මේ විදිහට මට කෝල් ගොඩක් හම්බුණා. ඉතින් මම මේ කෝල් ටික ඉස්සරහට කඩාගෙන ගියා. ඉතින් රෑ වෙලා හින්දා මට කෑමක් තිබ්බේ නැහැ. ඉතින් කෑම තිබ්බේ නැති හින්දා මම ඇවිල්ලා යද්දි ගුහාවක් වගේ සෙට් වුණා. ඉතින් මෙතනදී මට මෂ්රූම් හම්බුණා. ඉතින් මෂ්රූම් වලින් ලොකු දෙයක් කරගන්න බෑ. මම ඉතින් හිතුවා මෙතන තවත් සොම්බිලා එනවා. මෙයාලගේ ඇටැක් ඩැමේජ් එක very bad. ඒ කියන්නේ හොඳටම වැඩි. මම දැක්ක කොහෙද හරි මේකේ සර්වර් එකේ අර ස්ටාර්ට් කරන තැන තියෙනවා හાર્ඩ් මෝඩ් හරි මොකක් හරි ඕම එකක්. ඇත්තරම ෂොට් 3ක් ගාවත් සොම්බිය කවි වෙන දැක්කම හෙල්ත් එක බැස් හැටි. මගේ කිසිම ආමාරයක්වත් නැහැ. කොහොමරි මම දැන් මේ මුවත් මරලා පොළොවේට යන්න. ඉතින් මම පොළොව හරහා යනකොට මට අයන් හම්බුණා කියන්නේ මගේ next advancement එක complete කරන්න තමයි යන්නේ. තමයි iron age එක, ඒ වගේම iron pickaxe එක හදාගන්න එක. ඉතින් මේ වෙනකොට මම crafting table එක හදාගෙන තියෙනවා. තව furnace එකක් හදාගෙන
මට හම්බුණ අයන් ඕර් ටික බර්න් කරගන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ දැන් මං ඉන්නේ පොළොවට. ඒ වගේම දැන් රැ වෙලා තියෙනවා. ඉතින් එළියට යන්නත් බෑ, කෑමක් නැහැ. මං ඉතින් හිතාගත්තා දැන් පොළොවට තව ගිහිල්ලා මම මේ හාරන්නේ මට සවුන්ඩ් ඇහෙනවා සොම්බීස් ලගේ. ඔයාලට දකුණු පැත්තේ යටින් පේනවා ඇති ඒ අපිට ඇහෙන හැම සවුන්ඩ් එකක්ම මේ ඒ කියන්නේ පේනනවා. හිතන්න ඔයා සද්දවට එක ඇහෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, සද්ද මුකුත් ඇහෙන්නේ නැහැ. බට් අර පැනල් එකේ තියෙන ඔය කළු පාටි වැටෙන්නේ එතනින් අඳුර ගන්න පුළුවන් හැමදේම. ඒ කියන්නේ කොයි පැත්තෙන් හරි සද්දයක් ඇහෙනවා නම් ඇවිදන් ඉනවා නම් කවුරු හරි මොන පැත්තෙන් දෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. anyway දැන් අයන් හරි guys. එහෙනම් අයන් ක්‍රාෆ්ට් කරගත්තා. ඉතින් ඇඩ්වාන්ස්මන්ට් දෙකක් කම්ප්ලීට් වුණා. ඉතින් ඊට පස්සේ දැන් යන්නේ මම පොළොව අරගෙන ඩයමන්ඩ් හොයන්න. ඉතින් මගේ ඊළඟ අභිප්‍රාය උනේ ඩයමන්ඩ් හොයාගන්න එක. ඉතින් මං හිතුවට ටුට්ටක් අමාරු වුණා. මොකද මේකේ ඩයමන්ඩ් රෙයා. හරි. ඉතින් මම පොළොව අරගෙන පල්ලයට ගියා. ඉතින් පස්සේ තමයි මට මීටර උනේ මං ගා කැම නැහැ කියලා. ඉතින් ඒත් එක්ක මට භයානක සද්දයක් ආවා. ඉතින් මට පේනවා දෙපැත්තේම සොම්බිලා එනවා. ඉතින් කලින් වල දැක්කා කොච්චර ඩැමේජ් ද කියලා මෙයාලගේ ඇටැක් පවර් එක. ඉතින් මේ වෙනකොට මට කර කියා ගන්න දෙයක් නැති හින්දා මේ විදිහට උඩට නැගලා මුංග මරන්න හදනවා. ඉතින් වෙලා යන්නේ හින්දා මං ෆර්නස් එක ගහලා මං ගාපිට එකම චිකන් කෑල්ල පුච්ච ගන්න try කරා. තව ඒ කියලා බයට ටෝචුත් ගැහුවා. ඉතින් හાર્ඩ් දෙකයි තියෙන්නේ. නැතෝනේ ඉතින් කෙන් එකක් කෑවොත් එහෙම මං ඩෙඩ් වෙනවා. ඩෙඩ් වුණත් අය බැක් කියලා ගහලා එන්න පුළුවන්. බට් මට ඒ අර බැක් කියන කමාන්ඩ් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව මේ විදිහට ප්ලේ කරා. ඉන්න තමයි try කරේ. ඉතින් මං ගාව තිබ්බ චිකන් එකෙන් මං කෑවා චිකන් කෑලා. after that මගේ මීට් බාග වැඩි වෙලා හෙල්ත් එක පොඩ්ඩක් වැඩි වුණා. ඉතින් තාමත් මං ෆේස් ටු ෆේස් යන්නේ නැහැ. මොකද මුන්ගේ වන් ෂොට් එකෙන් මම මැරෙනවා ෂුවර්. ඉතින් ටිකින් ටික මං අයන් හොයාගන්න try කරා. මොකද එකපාරින් ඉකිලෙන්න බෑ කියලා මම දන්නවා. ඉතින් ඩයමන්ඩ් එකපාරක් කලෙක්ට් කරන්න බැරි හින්දා මම අයන් වලින් ආමර එකක් හදාගෙන ටූල්ස් අනම්මනම් ටිකක් හදාගෙන යන්න තමයි try කරේ. ඉතින් මේ විදිහට මම අයන් එකතු කරගත්තා. මේ ඩයමන්ඩ් සොයන ගමන එච්චර ලේසි වුණේ නැහැ. ඇඩ්වාන්ස්මන්ට් කම්ප්ලීට් කරනවා විවිධාකාර විදිහට. ඒ වගේම ලොකු දේවල් වලට මුහුණ දෙනවා. මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ කාලකන්ණි සොම්බියාගේ මම තවදුරටත් මෙතන ජීවිතේ තියාගෙන හිටියේ නැහැ. ඉතින් මේ විදිහට මැරුණාට පස්සේ මම ආයෙත් බෑක් කමාන්ඩ් එක ගහලා මම ආයෙත් එන්න යනවා. ඉතින් මං ගාව දැන් පොඩි අඩුම ටිකක් තියෙනවා. වටිනා කියන දේවල් තිබ්බට ඇත්තටම ඩයමන්ඩ් තාම නැහැ. ඉතින් ඩයමන්ඩ් තාම නැති හින්දා මම ආයෙත් ඩයමන්ඩ් හොයන්න පටන් ගන්නවා. ඉතින් කිලෝමීටර් 10ක් 20ක් විතර ඇවිදගෙන ගියා. ඉතින් මං ගාව දැන් කිසිම කෑමක් බීමක් නැහැ, මොකුත් නැහැ. පිකැක්ස් වල හෙල්ත් උත් බෑලා. ඉතින් මං තීරණය කරා එතන හිටගෙන හිටිය. එතන පොළොව බලාගෙන පල්ලෙහාට යන්න. ඉතින් පල්ලෙහාට යද්දී ඔයාලට දැක් බලා ගන්න පුළුවන් දැන් මට හම්බෙලා තියෙන දේ. මේ තමයි ටෆ් බ්ලොක්. ඉතින් ඔයා මේකට බිග්නර් කෙනෙක් නම් ඔයා දන්නේ නැතුව තමයි ටෆ් බ්ලොක්ස් වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ටෆ් බ්ලොක් එක තියෙනවා අනිවාර්යෙන් ඩයමන්ඩ්. ඉතින් මං ගාව දැන් පිකැක්ස් එකේ හෙල්ත් එක නැහැ. වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. පිකැක්ස් එක කන්නකම් හරි මම මේ ඔක්කොම මයින් කරලා අනිවාර්යෙන් ඩයමන්ඩ් හොයා ගන්නවා කියලා හිතට එඩිතරව අයිඩියා එකක් දාගත්තා. ඉතින් මේත් එක්ක මං පිකැක්ස් එක චේන්ජ් කරා. මොකද අයන් පිකැක්ස් එක කඩලා ගියොත් එහෙම මට ඩයමන්ඩ් දැක අඬන්න තමයි වෙන්නේ. anyway අන්තිමේදී මම ඩයමන්ඩ් achieve කරගත්තා guys. හරි guys, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඩයමන්ඩ් achieve කරගත්තේ. ඉතින් බෙඩ්රොක් එකටම ඇවිල්ලා තියෙන්නේ දැන්. මීට අමතරව දැන් මට කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. දැන් අපේ මුල් ටාස්ක් එක ඉවරයි.
ඉතින් මේ විදිහට මේ වීඩියෝ ඉවර කරනවා guys. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මේ සර්වර් එකේ කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක අපි ආයෙත් සෙට් වෙමු.